කරේ බීකර ස්කන්ධය කීයද? ග්‍රෑම් 31ක් තියෙනවා. හරි. දැන් ඔකට මිලිලීටර් 50ක් වතුර දාන්න. ස්කන්ධය කීයක් වුණාද? 83ක් වුණා. බීකරේ විතරක් ස්කන්ධය 31යි. ග්‍රෑම් 31යි. දැන් වතුර දාපුවම 83යි. ඒ කියන්නේ දාපු වතුරේ විතරක් ස්කන්ධය කීයද? 52යි. හරි. දැන් මෙයාට දිය කරමු අපි ලුණු තේ හැඳි භාගයක් ගන්න. හැලෙන්නේ නැතුව දිය කරන්න ඕකම තියෙන. හරි දැන් ස්කන්ධය කීයද? 85ක් වුණා. ඒ තේ හැඳි භාගයක් වතුර දිය කරා කිවුල් දියට සමානයි. දැන් එහෙනම් මේ කිවුල් දියේ විතරක් ස්කන්ධය කීයද? 54යි. දැන් මොකද උනේ? එහෙනම් ලුණු දිය වෙන ප්‍රමාණය වැඩි වෙද්දී ඒ පරිමාව වෙනස් වෙනවද? නෑ පරිමාව කියන්නේ මිලිලීටර් 50ම තමයි. හැබැයි ලුණු දිය වෙනවා දැන් ස්කන්ධය මොකද වෙන්නේ ටිකක්? පානීය ජලයට වඩා කිවුල් දිය ස්කන්ධය මොකද උනේ? වැඩි වුණා. හරි. තව තේ හැන්දක් දිය කරමු. හරි. ගන්න ඒ ටික ගන්න. විතර. 89ක් වුණා. පරිමාව වෙනස් වුණාද? පරිමාව වෙනස් වුණාද? නෑ. දැන් එහෙනම් මෙයාගේ 31යි බීකරේ ස්කන්ධය. දැන් මෙයාගේ ස්කන්ධය කීයද? ලුණු වතුරේ කරදී ස්කන්ධය කීයද? ග්‍රෑම් 58යි. එහෙනම් දැන් ඔන්න කරදියේ පරිමාව වෙනස් වුන්නේ කරදිය මිලිලීටර් 50ක ලුණු දිය වෙලා තියෙනවා වැඩි නිසා ග්‍රෑම් කීයද? වතුර විතරක් ස්කන්ධය කීයද? කරදිය විතරක් ස්කන්ධය කීයද? 58ක් වෙනවා. තේරෙනවද? එහෙනම් ලුණු දිය වෙන ප්‍රමාණය වැඩි වෙද්දී එකම පරිමාවක ස්කන්ධය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ ඝනත්වය මොකද වෙන්නේ? ඝනත්වය වැඩි වෙනවා.